සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපේ Spring Boot tutorial series එකේ day 4 එක. අද අපි මේ session එකෙන් කතා කරන්නේ Spring Boot actuators සහ Spring Boot actuators security කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. හරි. එතකොට අපි බලමු මොකක්ද මේ Spring Boot actuator කියන්නේ. Spring Boot actuator එකක් කියන්නේ develop කියන්නේ මේ production level එකට ready වෙලා තියෙන application Spring Boot application එකක performance එක monitor කරගන්න තියෙන එක tool එකක්. එතකොට ඒකේ තියෙන මෙන්න මෙහෙම end points වගේක්. මේ actuator එකේ end points වගේක් තියෙනවා. එතකොට මෙතන මම මෙහි කීපයක් විතරයි දාලා තියෙන්නේ. තව ඕගලන්ට මේක සම්පූර්ණ ටික බලා ගන්න පුළුවන්. අ, මෙතන ඕගොල්ලෝ මේ Spring Boot actuator end points කියලා ගහලා බලන්න ඕන තරම් වෙබ්සයිට් වල දාලා තියෙනවා. හරි. එතකොට මම මේ කීපේ විස්තර කරන්නම්. මේ actuator health එක කියන්නේ මේ මේක මේ ඇප්ලිකේෂන් එකේ ඇප් එකේ ස්ටේටස් එක. ඒ කියන්නේ මේක ඩවුන් වෙලාද මේ ස්ටාර්ට්අප් එකේ තියෙනවද අන්න ඒ ටික. එතකොට මේ මෙට්‍රික්ස් කියන්නේ ඇප්ලිකේෂන් එකේ performance සම්බන්ධ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඇප්ලිකේෂන් එකේ ඉන්ෆෝ එක. මේ ඇක්චුවේටර් ඉන්ෆෝ කියන්නේ අ, ඔයාගේ ඇප්ලිකේෂන් එකේ නේම් එකේ ඉඳලා ඔය විස්තර ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඇක්චුවේටර් ENV මේ ENV කියන්නේ environment variables ටික ඔයාලට බලා ගන්න පුළුවන්. සහ beans ඇප්ලිකේෂන් එකේ ස්ප්‍රින්ග් බීන්ස් ටික විසිබල් කරන මේ ෂෝ කරන තමයි මේන් පොයින්ට් එක තියෙන්නේ. එතකොට මේ මැපින්ග්ස් කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එකේ තියෙන සියලු එන්ඩ් පොයින්ට්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. අපි බලමු මේ කොහොමද මුලින්ම කරන්න කියලා. ඒකට අපිට ඕන වෙනවා ඩිපෙන්ඩන්සි එකක්. මම මේ ඩිපෙන්ඩන්සි එක දාගන්නම්. Spring Boot starter actuator. හරි. මෙන්න මේ ඩිපෙන්ඩන්සි එක තමයි ඕන වෙන්නේ. මම මෙතන මේක සින්ක් කරගන්නවා. හරි. ඊට පස්සේ නිකමට වගේ ගිහිල්ලා මේක රන් කරලා බලමු මොකක් හරි end point එකක්. localhost localhost actuator info එක රන් කරලා බලමු. හරි. ඔයාලන්ට පේනවා මෙතන white label error එකක් ඇවිල්ලා තියෙනවා. ඇයි මෙහෙම error එකක් එන්නේ? අපි dependency එකත් install කරානේ. නෑ අපිට තව එක වැඩක් තියෙනවා කරන්න. අපි application property එකේ ගිහිල්ලා කියන්න ඕනේ මෙන්න මෙහෙම command එකක් දෙන්න තියෙනවා. management endpoint endpoints.web.exposure.include කියන කෝඩ් එක දෙන්න ඕනේ. හරි. ඒකේ මම මෙතන all කියලා දෙනවා. all කියලා දෙනවා. all කියලා දීලා ඉවර වෙලා මම මේක run කරගන්නවා. හරි. run කරගෙන ඉවර වෙලා මම මෙතන ආපහු නැවත රික්වෙස්ට් එකක් කරනවා. හරි. ඔයගලන්ට මෙතන පෙන්නනවා info එක page එකට load වෙලා තියෙනවා. හැබැයි ඒකේ මුකුත්ම පෙන්වන්නේ නැහැ. මම health එකට යනවා. health health එකේ ඔයගලන්ට පෙන්නනවා මෙතන status up. දැන් ඒතර මේ අපේ මේක down වෙලා තිබ්බොත් එහෙම මෙතන පෙන්වන්නේ status down. හරි. ඊට පස්සේ දැන් ඇයි අපිට info එකේ කිසිම දෙයක් පෙන්වුවේ නැත්තේ? මම මෙතන මේ info කියන එක enable කරනවා. එතකොට මේ තියෙන්නේ අපේ application එකේ name එක. මේ තියෙන්නේ අපේ application එක සම්බන්ධ පොඩි විස්තරයක් කියලා හිතන්නකෝ. හරි. මම ආපහු ගිහිල්ලා request කරනවා info එකට. info. හරි. ඒත් අපේ විස්තර ටික පෙන්වන්නේ නැහැ. ඇයි ඒ පෙන්වන්නේ නැත්තේ? හරි. මෙතන තව එක command එකක් දෙන්න තියෙනවා. ඒක තමයි management management dot info dot env enable true කියලා දෙන්න ඕනේ. මෙතන false කියලා තමයි default කරලා තියෙන්නේ. ඒතකොට මේක නොදුන්නොත් ඇවිල්ලා මෙතන ගන්නේ false කියලා. අපි true කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන්. මම reload කරන්නම්. හරි. ඔයගලන්ට පේනවා
මෙතන පෙන්නනවා අපේ ඇප්ලිකේෂන් එකේ විස්තර ටික. හරි. ඔයගොල්ලෝ දැක්කද මේ මම මෙතන රන් කරන්න නැතුව රීලෝඩ් කරේ අපි කලින් වීඩියෝ එකේ කතා කරපු මේ ඩෙව් ටූල් එක තියෙනවනේ. අන්න ඒකයි. ඒක කටියට පැටලෙයි කියලා මම ඒක මෙන්ෂන් කරේ. හරි. එතකොට අපි මෙන්න මේක දෙන්න ඕනි ඉන්ෆෝ එකේ තියෙන විස්තර ටික බලා ගන්න. හරි. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් අපිට මෙතන තියෙන ඔක්කොම අපි දැන් මේ අරගෙන තිබ්බ එන්ඩ් පොයින්ට්ස් ටික අපි රන් කරලා බලමු. HAL health එක. හරිද? health එක ඔයගලන්ට එහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි beans ටික බලමු. beans. හරිද? ඔයගලන්ට පෙන්නන මෙතන beans වෙන තොගයක් තියෙනවා මේ පොඩි ඇප්ලිකේෂන් එකට. හරිද? මේ විස්තර ටික තමයි පෙන්නන්නේ. ඊට පස්සේ අපි බලමු matrix. matrix. MET. හරි. මේ තියෙන matrix ටික. හරිද? performance එකට අදාළ අපි ENV කියලා ගහලා බලමු. ENV. මේ තියෙන්නේ ENV වල. ඒ කියන්නේ environment variable වල ඔයගොල්ලෝ දැක්කද? ඔයගොල්ලෝ දැක්කද මෙතන value එක අපිට පෙන්වන්නේ නැහැ කියලා. value එක පෙන්වන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි යමු mappings. mappings. මේ තියෙන්නේ අපේ application එකේ තියෙන endpoints. කොච්චර ප්‍රමාණයක් තියෙනවද නේ? හරි. එතකොට මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මෙතන අපි includes වල මේ includes වල අපි දෙනවා info info අපි all කියන එක අයින් කරනවා. අපි info එක විතරක් පෙන්වන්න කියලා කියනවා. එතකොට මෙයා පෙන්වන්නේ මොකද්ද? අපිට info එක විතරයි මේ mappings, beans, matrix ඔය කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. අපි specify කරලා තියෙන info එක විතරයි පෙන්වන්නේ. හරි. එතකොට මෙතන අපිට පෙන්වන්න ඕනේ කියන ඒවා විතරක් මෙන්ෂන් කරලා පෙන්වන්නත් පුළුවන්. තව මේක එකක් තියෙනවා. include නෙමෙයි. exclude කියලා. exclude. exclude එකේ අපිට දෙන්න පුළුවන්. අපිට පෙන්වන්න ඕනේ නැති ඒවා ටික. info හැර අනිත් ඔක්කොම පෙන්වන්න. අපි කියනවා info හැර අනිත් ඔක්කොම පෙන්වන්න. මම මේක රන් කරනවා. හරි. info පෙන්වන්නේ beans beans එක පෙන්වන්නේ. ඇයි? අපි මෙතන වෙන්න ඕනේ පෙන්වන්න ඕනේ ඒවා ටික දාලා නැහැ. include ඔය කියනවා health එක පෙන්වන්න. අපි කියන bean එක පෙන්වන්න කියලා දෙමු. beans beans එක පෙන්වන්න. දැකලා beans එක පෙන්වනවා. info එක පෙන්වන්නේ. ඇයි ඒ? අයි පෙන්වන්න එපා කියපු හින්දා. හැබැයි මෙතන දීලා නැති ඒවාත් පෙන්වන්නේ නැහැ. හරිද? හරි. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන මේ දෙකෙන් මොකද්ද කරන්න කියලා. මම මෙතන මේ exclude කියන එක අයින් කළා. දැනට මේකට all දෙන්නම්. තව අපිට මේක කොටස් වර්ගයක් තියෙනවා. හරි. ඊට පස්සේ දැන් අපිට මේකට security එකක් ඕනේ. අපි කොහොමද දැන් මේක ඕන එක්කෙනෙකුට බලන්න පුළුවන්. මේක ඇවිල්ලා ඕනම කෙනෙකුට මේකට ලොග් වෙලා බලන්න පුළුවන්. අපි මේකට සිකියුරිටි එකක් දෙන්නේ කොහොමද? අපිට තියෙනවා ඩිපෙන්ඩන්සි එකක් මේකට දාගන්න. මොකක්ද ඩිපෙන්ඩන්සි එක?
dependency, Spring Boot starter security. මෙන්න මේක තමයි අපිට දාගන්න තියෙන dependency එක. හරි. මේක දාගෙන ඉවර වෙලා අපි ගිහින් බලමු. හරි. මෙතන මේ run වෙනවා පහු. මෙතන run වුණාට පස්සේ ඔයගලන්ට පෙන්නනවා මෙතන මේ using generate security password. password එක generate වෙලා අපිට මෙතන පෙන්නනවා. ඇයි මේ password එකක් පෙන්නන්නේ? අපි request එකක් දාලා බලමු. හරි. අපි request එකක් මෙතනට දානවා. info එකට ගිහිල්ලා ඉවර වෙලා info එක copy කරගමු. මේක අයින් කරගමු. අලුත් incognito එකකට යමු. හරි. ඔන්න info එක දැම්මා login කියන එකට reload වුණා. හරි. ඇයි අපි ඔය login කියන එකට reload වුනේ? අපි මෙතන security කියන dependency එක මේකට දාපු නිසා. හරි. අපි මෙතනට දෙනවා default username එක user password එක. password එක copy කරගත්තා නේද? copy කරේ නේ. copy කරගමු. copy කරගෙන ඉවර වෙලා මෙතෙන්ට දෙමු password එක. හරි. අන්න එතකොට අපිට පෙන්නනවා. එතකොට අපිට පෙන්නනවා මෙන්න info එකට යන්න පුළුවන්. අපි දැමු bean එකට. bean. beans. bean එකටත් යන්න පුළුවන්. හරි. ඔන්න දැක්කද? අපි ඒකට security එකක් දැම්මු. හරි. ඊට පස්සේ අපිට දැන් මේ generate වෙන password එක හරි කරදරයක්. අපි generate වෙන එක නෙමෙයි. අපි දානවා static අපි මේකේ ඇතුළට password එක. කොහොමද ඒක දාන්නේ? හරි මම පෙන්නන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. අපි දෙනවා කෝඩ් එකක් spring security user name මම දෙනවා මගේ නම දෙනවා password එකටත් මගේ නම දෙමු හරි දීලා ඉවර වෙලා මේක අපව රන් කරගන්නවා බලන්න දැන් අර password එක කියන එක පෙන්වන්නේ නැහැ අපිට දැක්කද අපිට password එක පෙන්වන්නේ නැහැ දැන් අපි ගිහිල්ලා ඉවර වෙලා අපි පොඩි රීලෝඩ් එකක් දාලා බලමු වෙන incognito browser එකකින් window එකකින් හරි අපිට ඉල්ලනවා password එක අපිට කලින් password එකෙන් login වෙන්න බෑ අපි දෙනවා username හරි දැක්කද අපිට අන්න එතකොට තමයි මේක යන්න වෙන්නේ අන්න ඒ විදිහට තමයි අපි මේකේ password එක වෙනස් කරගන්නේ හරි එතකොට actuator සහ actuator security කතාවේ මම හිතනවා ඕගොල්ලන්ට මේ part එක හොඳට තේරෙන්නේ නැති කියලා. මොකද අපි project එකක් deploy කරාට පස්සේ අපිට වැදගත් අපිට ඒකේ performance එක බලා ගන්න එක. එතකොට අන්න ඒ වගේ දේවල් වලට තමයි මේ actuator කියන part එක මේ අපි පාවිච්චි කරන්නේ. අන්න එතකොට අපිට මේක සමහර වෙලාවට enable කරලා මේ disable තියන්න බැරි වෙනවා. ඒ කියන්නේ enable කරන්න වෙනවා. ඒක පාවිච්චියට ගන්න වෙනවා. අන්න එතකොට අපි security එක හදා ගන්න ඕනේ. මොකද නැත්තම් ඒක වෙන අයටත් පාවිච්චි කරන්න පුළුවන්. අන්නේ සිකියුරිටි හදාගන්න පාර්ට් එක තමයි අපි මේ අන්තිමටම කරේ. එතකොට මම හිතනවා ඔයගලන්ට මේක තේරෙන්නේ නැති කියලා. කාගේ හරි ගාව මේ ප්‍රොජෙක්ට් එක නැත්නම් කලින් වීඩියෝ එක බලන්න. අපේ වීඩියෝ ලිස්ට් එකම බලන්න. එතකොට ඔයගලන්ට තේරෙයි ප්ලේලිස්ට් එකම බලන්න. ඔයගලන්ට Spring Boot හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ ටියුටෝරියල් සීරීස් එක අවසානයේ. හරි. හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.